හායි මචන්ලා. ඉතින් ඔන්න ටික දවසකට පස්සේ අහපව් පොඩි වීඩියෝ එකක් කරන්න ඕන කියලා හිතුවා. මේක ගස්ලබුව ගාව කරන කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මොකද ඔයාලා දන්නවා මම වීඩියෝ සරහා බලාපොරොත්තු වෙන්නේ මම දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක ෂෙයා කරගන්න. ඉතින් ඔයා මේ සම්බන්ධයෙන් මට වැඩිය දෙයක් දන්නවනම් මීට වැඩිය දෙයක් දන්නවනම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මට වගේම ගස්ලබුව ගාව කරන මගේ වීඩියෝස් බලන තවත් කෙනෙක්ට වැදගත් වෙන්න පුළුවන්. මොකද ඔයා දන්න දෙයක් තවත් කෙනෙක්ට කියලා දෙන්න ඒක ඒ කෙනාට මචං ගොඩ යන්න මාර විදියට සපෝට් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා ගස්ලබුව ගාව කරන කෙනෙක් නම් ඔයාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මචං මේ වෙද්දි මේ ගස්ලබුව ගාවට හැදෙන වෛරස් එක. ඉතින් මේ වෛරස් එක මේ වෙද්දිත් පාලනය කිරීමේ හැකියාවක් පමණයි තියෙන්නේ. සම්පූර්ණයෙන්ම ගස්ලබුව ගාවට හැදුනට පස්සේ සම්පූර්ණයෙන්ම හොඳ කරන්න හැකියාවක් නැහැ. මේ වෙද්දිත් වෙළඳපොලේ ඒ වෙනුවෙන් මේ වෛරස් එක වෙනුවෙන් හොයාගත්ත බෙහෙත් එකක් නැහැ. ඉතින් මේ වෙද්දි මචං අපි එක එක බෙහෙත් වර්ග try කරලා බලනවා මේ වෛරස් එක කොහොමද අපි හොඳ කරන්නේ එහෙමත් නැත්නම් පාලනය කරන්නේ කියලා. ඉතින් මමත් මේ වෙද්දි වීඩියෝස් දෙක තුනක්ම මේ වෛරස් එක සම්බන්ධයෙන් කරලා තියෙනවා. ඉතින් ඒ වීඩියෝ එකකට වැටුණ වීඩියෝ එකකට දාපු කමෙන්ට් එකකට අනුව මම try කරලා බැලුවා මචං. ඒ කමෙන්ට් එකේ තිබුණ දේ කරලා බැලුවා ඇත්තටම. ඉතින් මට සතුටු වෙන්න පුළුවන් මට්ටමක තියෙනවා මචං. පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා මේ වෛරස් එක. ඉතින් ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්න ඕන කියලා කල්පනා කරේ. ඉතින් ඔයත් මේක try කරලා බලන්න. ඔයාටත් පුළුවන් මේකේ හොඳ නරක මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඒක මට වගේම තවත් කෙනෙක්ට අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මුලින්ම කරන්න ඕන මචං මෙන්න මේ ග්‍රීන කියන එකයි ඊට පස්සේ DP98 කියන තෙල් එකයි මෙන්න මේ තෙල් වර්ග දෙක එකට කලවම් කරලා ඔයාට පුළුවන් ඔයාගේ මුළු ගස්ලබුව ගාවටම ගහන්න. මොකද මේක වෛරස් එක හැදුන ගස් වලට විතරක් නෙමෙයි මචං. වෛරස් එක හැදුනේ නැති ගස් වලටත් ගහන්න ඕන. මොකද වෛරස් එක පාලනය කරගන්න හැකියාවක් තියෙන්නේ. මොකද හැදුන් නැති ගස් වලට වෛරස් එක හැදෙන එක පාලනය කරගැනීමේ හැකියාවක් තියෙන්නේ ඒ ගස් වලටත් මේ තෙල් වර්ගය පාවිච්චි කරොත් තමයි. ඉතින් ඔයාට පුළුවන් මුලින්ම මේ ග්‍රීන කියන එකයි DP98 කියන එකයි ඔයාගේ ගස්ලබුව ගාවට ගස්ලබු ගස් වලට ගහන්න. ඉතින් මේ තෙල් එක ගහද්දි මචං ගහේ උඩ කොළවල ඉඳන් පල්ලෙහාටම ගහ පල්ලෙහාටම ගහන්න ඕන. ඒ වගේම ගහේ මුල හරියටත් මේ තෙල් එක ගහන්න. ඒ කියන්නේ පොළවටත් යම්කිසි ප්‍රමාණයකට ගහන්න. ඊට පස්සේ දවස් 3කට පස්සේ ඔයා කරන්න ඕනේ මෙන්න මේ කැබ්‍රියෝ টොප් එකයි මාසල් 20යි කියන මෙන්න මේ තෙල් වර්ග දෙක. කැබ්‍රියෝ টොප් එකේ නම් කුඩු වර්ගයක් තියෙන මචං. මෙන්න මේ කැබ්‍රියෝ টොප් එකයි මේ මාසල් 20යි එකට කලවම් කරලා මචං අහපව් දවස් 3කට පස්සේ ඔයාගේ ගස්ලබුව ගාවේ මම කලින් කියපු විදිහටම ගස් වලට ගහන එක තමයි කරන්න ඕන. ඔයා දවස් 10ක් විතර යනකම් මචං වතුර දාන්න එපා. ඊට පස්සේ ඔයා අහපව් දවස් 5ක් 6ක් විතර ගියාට පස්සේ අහපව් මෙන්න මේ මම මුලින් කිව්ව ග්‍රීන් එකයි DP98යි ගහලා අයෙත් දවස් 3කට පස්සේ මේ කැබ්‍රියෝ টොප් එකයි මාසල් 20යි කලවම් කරලා ගහන්න. මේ විදිහට ඔයා 3 පාරක් 4 පාරක් try කරලා බලන්න. මම විශ්වාස කරනවා ඔයාට ඔයාගේ ගස්ලබුව ගාවේ තියෙන මේ වෛරස් එක පාලනය කරගැනීමේ හැකියාවක් තියෙවි කියලා. ඉතින් අනිවාර්යයෙන්ම try කරලා බලලා මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. ඔයා මීට වැඩිය දෙයක් දන්නවා නම් මේ වෛරස් එක පාලනය කරගන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මචං උඹලට ජය වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්න ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ජය වේවා.